ශ්‍රී ලංකාව පුරා ඉන්න ජනතාව පසුගිය දිනවල ඇතිවෙච්ච ගම් වතුර තත්ත්වයේ හේතුවෙන් දැඩි පීඩාවට පත් වෙලා ඉන්නවා. ඒතර අපි අපේ නිවස කරා යන්න කලින් අපේ නිවස පිරිසිදු කරගන්න ඕනේ. තමන් මේ පිරිසිදු කිරීම සඳහා සූදානම් වෙනකොට විශේෂයෙන්ම ඒ සඳහා අවශ්‍ය කරන බූට්ස්, ඒ වගේම ග්ලව්ස්, ඒ වගේම අවශ්‍ය විස බීජ හරන ද්‍රව්‍ය මේ සියල්ල ලෑස්ති කරගෙන තමයි මේ වැඩේට සූදානම් වෙන්නට ඕනේ. මේ දිනවල විශේෂයෙන් පැතිර යන ලෙප්ටෝස්පයිරෝසිස් රෝගය සඳහා ඔබට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබාගෙන ඔබ මේ ක්‍රියාවලිය සඳහා සම්බන්ධ වෙන්නට ඕනේ. මේ නිවසට ඇතුල් වෙද්දී විශේෂයෙන් පුද්ගලයෙක් නිවස තුල පවතිනා වූ විදුලි රැහැන් සම්පූර්ණ කෙවිනි වලින් ඉවත් කරලා විදුලිය නොමැති බවට වන තහවුරු වීමක් ලබා ගන්න ඕනේ පළවෙනියෙන්. මතක තියාගන්න ඔබේ විදුලි පද්ධතිය ඔබ විසින් පරීක්ෂා කරන්න බෑ. සුදුසු කාර්මිකයෙකු ලවා තමයි ඒක කරගන්නට ඕනේ. එය තහවුරු කිරීමකින් පස්සේ තමයි ඔබට නිවසට ඇතුල් වෙන්න අවසර තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ගෑස් සිලින්ඩර් වගේ දේවල් ගම් වතුරට යට වෙලා විවෘතව පවතින්න පුළුවන්, ඩැමේජ් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවද කියලා බලලා ඒවත් නිවස තුලින් ඉවත් කරගන්නට ඕනේ. ඊට අමතරව ජනේල් දොරවල් සියල්ල විවෘත කරන්නට ඕනේ. මද වේලාවක් මෙහෙම තියෙන්නට හැරලා තමයි සියලු දෙනාම සූදානම් වෙන්න ඕනේ මේ පිරිසිදු කිරීමේ කටයුතු වලට සම්බන්ධ වෙන්න. අප විශේෂයෙන් බලන්නට ඕනේ මේ නිවසේ බිත්ති, ස්වහල වගේ භෞතික තත්වයන් වලට හානි වෙලා තියෙනවා නම් හැකියපමණ එම අවදානම අවම කරන්න කටයුතු කරලා මිසක් අපේ ස්ථානයට ඇතුල් වෙලා ඒ කටයුතු කරන්න යන්න හොඳ නැහැ. ඒ වගේම ඔබේ නිවස තුල තියෙන්නට තිබුණා වගාවන් තුල ගොඩනැගෙන අපි විශේෂයෙන් ගත්තොත් ගොටුගල, මුකුණු යන නිවිති වගේ දේවල් යට වෙලා තිබිලා ඔබට ඒව නැවත භාවිතයට ගන්න හිතෙනවා නම් මේ අවස්ථාවේ විශේෂයෙන් පුළුවන් තරම් ඒක භාවිතය නොකර ඉන්න ඕනේ. ඔබ ඇතුල් වෙන නිවසේ ගම් වතුර නිසා එකතු වෙලා තියෙන අපද්‍රව්‍ය සියල්ල ඉවත් කරන්නට ඕනේ. ඒ අපද්‍රව්‍ය ඉවත් කළායින් පසුව ඔබට සිද්ධ වෙනවා ඔබේ නිවස තුළ තෙතමනයට ලක් වෙලා තියෙන, තෙත බරිත වෙලා තියෙන සියලුම දේවල් ඔබේ නිවසෙන් ඉවත් කරන්නට සිද්ධ වෙනවා. ඊළඟට සෝදා පිරිසුදු කිරීම සහ විස බීජ හරණය කියන කොටස. මේ සඳහා ඔබට අවශ්‍ය කරනවා ක්ලෝරීන්. ඔබ කැමති විස බීජ නාශක දියරයක් භාවිතා කරලා ඔබේ නිවසේ මතු පිටවල් සියල්ල පිරිසුදු කිරීම කරන්නට ඕනේ. මිලිග්‍රෑම් 10ක ප්‍රමාණයක් වතුර ලීටරයක දිය කරලා හදාගන්න ද්‍රාවණයකින් තමයි ඔබ ඔබේ නිවස පිරිසුදු කරන්නට ඕනේ. මේ වියලීම සිද්ධ කරන්නට. වියලීම සිද්ධ කරද්දී විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ඔබ ජනේල් දොරවල් හොඳට විවෘත කරලා ආලෝකය සහ වාතාශ්‍රය හොඳට මේ නිවස තුලට ලැබෙන්න ඔබ විසින් සකස් කරන්නට ඕනේ. මේ සියල්ල හොඳින් පරීක්ෂා කරලා තමයි ඔබ ඔබේ නිවසේ නැවත පදිංචියට යාමට සූදානම් විය යුත්තේ.